අධික තරබාරුව කියන්නේ අනවශ්‍ය විදියට මහත් වෙලා ඉන්නවා නම් ඒක අපිට හරි කරදරයක්. ඇයි මේ තත්ත්වය ඇති වෙන්නේ සහ මොනවද ආයුර්වේදයේ මේකට තියෙන විසඳුම්? ඔව් ඇත්තටම දුර්මිනී ඒකත් මේ සමාජයේ බහුලව දකින්න ලැබෙන තත්ත්වයක්. මේකෙදිත් මට ප්‍රධානම වෛද්‍යවරයෙක් විදිහට කියන්න පුළුවන් අපේ ආහාර රටාවම තමයි. ඉතින් අපි දන්නවා මේ ආයුර්වේදයේම සඳහන් වෙනවා අදිසාර ආහාර, ඒ වගේම තාමසික ආහාර, ඒ වගේම ආහාර රටාවේ තියෙන ව්‍යාකූලත්වය. ওই වගේ හේතු නිසා මෙම අධික තරබාරුව කියන එක ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් අදිසාර ආහාර කියන්නේ ලුණු සහ පැණි රස අධික ආහාර ගැනීම තමයි මේ තත්ත්වයට ඉවහල් වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම තාමසික ආහාර විදිහට සඳහන් වෙනවා මේ අර කල් තැබූ ආහාර. ඒ වගේම අධික ලෙස අධික වේලාවක් පිසූ ආහාර. ඒ වගේම බර ආහාර වගේ ගැනීමත් මෙම ස්ථූලතාවය ඇති වෙන්න පුළුවන් විදිහට ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඉතින් අපිට අද ওই තත්ත්වයේ මේ සමාජයේ තියෙන ආහාර දිහා බලපුවාම දැක ගන්න පුළුවන්. ඉතින් සමහරට පොඩි ආහාරයක් වෙන්න පුළුවන් ගන්න. ගොඩක් අය කියනවා මම පොඩ්ඩයි කන්නේ. නමුත් මහත් වීම සිද්ධ වෙනවා කියලා. නමුත් ඒ ආහාරයේ තියෙන මොකක් හරි ශනික ආහාරයක් හෝ ඔබ ගන්න ආහාරයේ බර ස්වභාවයක් තියෙනවනම් ඒ තත්ත්වයේදී සම්පූර්ණයෙන්ම වෙන්නේ අර මේ තැම්පත් මේ සමහා මාංශපේශී අතර ලිපිඩ තැම්පතුවක් තමයි වෙන්නේ. ඉතින් ඔබ අධිකව පැණි රස ආහාර හෝ මේ කාබෝහයිඩ්‍රේට් වැඩි ලිපිඩ වැඩි ආහාර ගන්නවා නම් අපේ ශරීරයේ ව්‍යායාමයක් සිදු වෙන්නේ නැත්තම් එතකොට වෙන්නේ අර ලිපිඩ වර්ග ශරීරයේ විවිධ කොටස් වල තැම්පත් වෙනවා. උදරය ආශ්‍රිතව, බෙල්ල ආශ්‍රිතව, ඒ වගේම සම්මේ විවිධ ස්ථානවල ආශ්‍රිතව තැම්පත් වෙනවා. මේක තමයි අපි ස්ථූලතාව විදිහට දකින්නේ. ඉතින් ව්‍යායාමය, ඒ වගේම ආහාර, ඖෂධ ඔය කියන තුනම අපි යොදාගත්තොත් එහෙම අපිට මේ தත්ත්වය මගහරව ගන්න පුළුවන්. ඉතින් ඖෂධ විදිහට ගන්නවා නම් අපිට කුරුදු, ගොරක වගේ ඖෂධ වර්ග ඉතාම වැදගත්. ඒ වගේම කහ හොඳින් ආහාර ජීර්ණයට ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ තව සඳහන් වෙනවා ආයුර්වේදයේම ලේඛනීය දශකය කියලා ඖෂධ වර්ග 10ක්. ඉතින් මෙවැනි ඖෂධ වලින් අපිට පුළුවන් අර කිසිදු ශරීර හානියක් නොවි ස්වභාවිකව අපේ ස්ථූලතාවය අඩු කරගන්න. ඉතින් මේකට වැදගත්ම දෙයක් තමයි ඖෂධ වලට අමතරව ආහාර පාලනය හා ව්‍යායාමය. ওই කාරණා ටික තමයි මට ස්ථූලතාවයේ අඩු කරගන්න තියෙන කරුණු විදියට සඳහන් කරන්න පුළුවන්. හොඳයි. ආහාර පාලනයකින් යුක්තව හොඳට ව්‍යායාම කරමින් තවත් ඔබේ ශරීරයේ මේ අධික ස්ථූලභාවය අවම කරගන්න පුළුවන් නිෂ්පාදනයක් ප්‍රමිතියෙන් යුත නිෂ්පාදනයක් භාවිත කරන්නට පුළුවන් නම් ඔබට පුළුවන් ඔබේ අධික ස්ථූලභාවය අවම කරගන්නට කියන කාරණේ තමයි මතක් කරන්න තියෙන්නේ. ඉතින් මම රෝෂිකාගේ පැත්තට යමු වෙන්න සූදානම් වෙන්නේ. දැන් ඔබ ආයතනයේ කෙට්ටු වීම අධික නම් නිෂ්පාදනයක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මම දන්නවා ඔබ ආයතනයේ තියෙනවා කියලා මහත් වීම අධික නම්. එහෙම නැත්නම් අධික ස්ථූලභාවය තියෙනවා නම් මොන වගේ නිෂ්පාදනද තියෙන්නේ කියලා. ඒ නිසා අපි පැහැදිලි කිරීමක් කරමු මොනවද තියෙන නිෂ්පාදන කියලා. ඔව් දුර්මිනී කෙටු වීම වගේම අධිකව ශරීරයේ තර වීම ස්ථූල වීමත් අපේ සුන්දරත්වයට ලොකු ගැටලුවක්. විශේෂයෙන් අපි දන්නවා ඩබල් චින් වගේ එන්න පුළුවන් ටයර් පැනලා කියනවනේ. අපි එතකොට ඇඳුමක් එහෙම ඇඳහම මේ ඇඳුමේ සුන්දරත්වය නිවැරදිව ඉස්මතු වෙන්නේ නැහැ එකක්. අනිත් එක අධික තරවීම විවිධ රෝගවලටත් මාර්ගයක්නේ. විවිධ රෝග බෝ වෙන්නට හැදෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් ඔබේ ශරීරයේ අධික මහත සෞඛ්‍ය සම්පන්නව අඩු කරගන්න සිලොන් සිනමන් කැප්සූල් එක හඳුන්වලා දී තියෙනවා දේශීය කුරුඳු සාරය අඩංගුයි. දේශීය කුරුඳු සාරය උපයෝගී කරගෙන මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි දන්නවා මහතට හිටිය කෙනෙක් කෙට්ටු වෙනකොටත් හැම එල්ලා වැටෙන්න බලනවා. ස්ට්‍රෙච් මාර්ක් එනවා. රැලි ගතියක් ඇති වෙනවා. ඒකත් සුන්දරත්වයට බාධාවක්. නමුත් මෙතනදී මේ සිලොන් සිනමන් කැප්සූල් එක භාවිතා කිරීමේදී අනවශ්‍ය මේදය දිය කර හැරීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒ ඔස්සේ ඔබේ සුන්දරත්වයට හානි නොවන ලෙස ඔබේ ශරීරයේ ක්‍රමවත්ව හැඩගැන්වීමක් හැඩවීමක් සිද්ධ කරලා දෙනවා. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂත්වය. දේශීය ආයුර්වේදයේ තියෙන අපි දන්න දේශීය ආයුර්වේද ඖෂධවල තියෙන ගුණාත්මක භාවය කිසිම වෙලාවක ශරීරයට අහිතකරතාවයන් එක්කව කරන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය මේදය ක්‍රමානුකූලව දිය කර හරිමින් ඔබේ සුන්දරත්වයට බාධාවක් නොවන පරිදි ඔබේ ශරීරය කෙට්ටු කරන්න රූසිලොන් සිනමන් කැප්සූල් එක යොදා ගන්නට පුළුවන්. මේක භාවිතා කරන ආකාරයත් මම ඔය එක්කම මතක් කරන්න.
දිනකට අපි කැප්සූල් දෙකක් නිර්දේශ කරනවා උදෑසනයි රාත්‍රී ආහාර වේලෙනුයි. පසුව මේක ගන්න ගමන් මම කියන්න ඕන ටිකක් වැඩිපුර වතුර බොන්න. දෛනිකව වතුර ලීටර 3ක්වත් බොන්න කියන මොකද අපි අනවශ්‍ය දේවල් ශරීරයෙන් බැහැර වෙන්න අපි දන්නවා යූරින් පාස් කරන ප්‍රමාණය වැඩි වෙන තරමට අනවශ්‍ය ද්‍රව්‍ය ශරීරයෙන් ඉක්මනින් ඉවත් වෙනවා. ඉතින් ඒ වාසිය ඔබට ලබා ගැනීමේ අරමුණින් අපි කියනවා සිලෝන් සිනමන් කැප්සූල් එක භාවිතා කරනකොට වැඩිපුර වතුර පානය කරන්න ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ශරීරය අනවශ්‍ය විදියට කැත නොවි ලස්සනට ඔබේ ශරීරයේ හැඩය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා.